නඩු දැම්මත් කියනවා ඇන්කර් නෙස්ටමෝල් මේ ජාජරා බොන්න එපා. බොහොම ආදරෙන් කියන්නේ. ඕක කියලා ඇන්කර් කම්පැනි දුවගෙන ආව මීට අවුරුදු 5කට කලින් පන්සල. උදේ මොන ඕදලක් නැහැ. ඔය එයි කියන්න එපා. මොකෝ කියන්න එපා කියලා. කම්මැලි වෙච්ච එකේ රහස කියන්නද? කම්මැලි වෙච්ච එකේ රහස ඉස්සර ආච්චියම්මලා හොඳට බුලත් ටිකක් අල්ලලා ඒක කටේ දාගෙන වේලිච්ච පොල් ගෙඩි 4-5ක් කරන් කපනවා පචකිය ගියා ගෙදර ආච්චිත් එක්ක. කපලා ඒක වේල ගන්නවා. වේලලා ඒක හිඳව ගන්නවා. ඒක හිඳවගෙන කෑව අපිට කොලෙස්ටරෝල් නැහැ. අද අර ෆාම් ඔයිල් එක තියෙන පොල් තෙල් එක ගෙනල්ලා කාලා කොලෙස්ටරෝල් බේක් ගන්න යනවා. කවදාවත් හොඳ වෙන්නේ නැහැ. ප්‍රශ්නේ මේකයි. අපි කම්මැලි වෙලා. අපි දුක් විඳිනවා බී. ලෙඩ වෙලා. ඉස්සීම කඩේකින් මේවා කිව්වත් තමන්නේ බැදපු කෑම කන්න එපා. මගේ තාත්තාත් හෝටල්කාරයෙක්. මගේ තාත්තාත් ඕකම කරා. පොල් තෙල් බෝතලේ 300යි. පොල් තෙල් බෝතල් 10ක් කියලා දාගම බඩින්නේ ඒවා. මොකද ඒක හල්න නෑ කානකොට. ඒක තියලා යටින් වහලා උදේ ආයෙත් කරනවා. අර විස බීජ කන්න එපා. ප්ලාස්ටික් බෝතල් වල වතුර බොන්න එපා. ඇයි මේ විහිං දුක් විඳින්නේ?